අඳුර ගන්න පුළුවන් තමා කෙරෙහි ආසක්ත වූ පිරිමියාව ස්ත්‍රියක් අඳුර ගන්න ලෙහෙසි ක්‍රම 14ක් දීලා දිනවා. දැන් 14ම මෙතන කිව්වම හරි නෑ. කියන්න හොඳත් නෑ. ඒ කියන්නේ 14 මායම්. 60 උගන්නන්නත් හොඳ නෑ. ඒ අතර එකක් කීපයක් මතක් කරන්න. මේ ස්ත්‍රීන්ට කියනවා මේ කෙනෙකු ඔබ සිත ඍජුවම බලා සිටින කොහේ ගියත් මේ ඇතුළත මේ ශාලාව ඇතුළත කොහේ ගියත් මම බලන් ඉන්නේ මුදයන්සේ මහත්තයා දිහාම තමයි. මේ 1000ක් අතර කැරකුණත් කොහේ ගියත් අර ගෑනලා මෙහෙම කරලා බලනවා මම ඉදියා එක්කෙනෙක් බලයි. එයා බලන්නේ කියන්නේ ඒතර බලන්න එහෙම වැඩිම බලන් ඉන්නවා කියන්නේ එයා ඔයාගෙන උනන්දුව වැඩි. දෙවෙනි එකක් මරු එකක් දෙනවා. කියන මේ අනිත් අය යාළු මිතුරු සමූහය අතර ඉන්නකොට සමහර විට උවමනාත් නැහැ. සමහර විට උවමනායි. පෙලක් විහිළු තාලු කරනනේ තරුණ ඉන්නකොට ඒවට ඕනාට වඩාවෙන් ඒ විහිළු තේරුණා වගේ hina වෙනවලු. hina වෙන ගමන් හිමීට බලනවලු පැත්තකින් මගේ ආසක්ත තැනැත්තිය දෙස බලනවා හිමීට hina වෙන ගමන් මම බලන්නේ ඇයද යට hina වෙනවද කියලායි. ඒකටත් hina වෙන්නේ නැතුව පෙලක ඉන්න ඒගොල්ලන්ගේ ඥානීය හැටියටත් hina වෙන්නේ නැති අය. ඒ සමහර දේශපාලකයෝ හිටියා අපිත් එක්ක මේ ඉගෙන ගන්න කාලේ මේ දැන් ඉන්නවා. අපි යාළු සමූහයේ එකතු වෙලා මේ විහිළු කතා කියනවනේ. ඉතින් විහිළු කතා කියනවා අපේ අය ගාලා hina වෙනාසේ මම හිමීට බලනවා අර මනුස්සයා මෙහෙම ඉන්නවා. උසස් පෙළ හදාරන කාලේ දෙවෙනි කතාව කියනකොටත් ගලේ දානකොට ඔය ඉන්නවා. ඕමම 10 වෙනි කතාව විතර කියනකොට අර hina වෙනවා. අංගගලා බැලින්නම් පළවෙනි එක තනිවි තීරලා තියෙන්නේ. ඉතින් හිතන්න කොහොමද කියලා. ඉතින් එහෙමයි තින්නෝ ගොඩක් අපිට නම් වලින් කියන්න බෑ ඉතින් නේද? ඒ දන්නව ඇති කවුද කියලා. මේ ස්ත්‍රියකට තව අල්ල ගන්න තැනක් කියන මේ නිතරම තමන් කෙරෙහි ආසක්ත වන තැනත්තාගේ කාය භාෂාව තමයි නිතරම ඇය ස්පර්ශ වෙන පරිදි ඇවිදිනවා. මේ ඇඟේ හැප්පෙන්නේ නැහැ. මේ කුදි කියලා බලනකොට එයාමයි. මෙහෙම බලනවා එයා. වෙන කෙනෙක් කියලා ඉතින් වෙලා යාමයි. එයා මෙතන ඉඳන් පිටකොටුවට ගියත් ඇඟේ හැප්පෙන්නේ එයාමයි. වැඩි වාර ගණනක් ඇඟේ හැපිලා තින්නේ අනිත් අය අතර එයා. ඉතින් එවැනි දෙයක් තියෙනවා නම් පෙලක් වෙලාට ඔහු පැත්තකටලා බලන් ඉන්නවලු ඇය සුඛිත මුදිත යම් අවස්ථා පෙන්නනකොට ඒවට දක්වන ප්‍රතිචාරය මොනවද කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් අපි හිතමු මං හසන්ත මහත්මයාට තමයි මේ මගේ ආකර්ෂණය. මෙම් බලන් ඉන්නකොට නමුත් ඔබතුමා මගෙත් එක්ක කතා කරනවට වැඩි කතා කරන්න බර වෙනවා මුදියන්සේ මහාචාර්යතුමා සහ මේ මනෝවෛද්‍ය විශේෂඥ මහත්තයා එක්ක. එතකොට මට හරි කේන්ති. වෛද්‍යවරුන් කියන කේන්තිනෝ වෛරය ඇති වෙනවා. මම ඔක හොඳටම දැකලා දිනවා. මරුම දැනක මම වැඩිපුර කෝච්චියනේ යන්නේ. ඉතින් කෝච්චිය යනකොට වෙලක් වෙලාවට හසන්ත මහත්තයෝ දැන් ඔබතුමාලා අපි ඔක්කොම දකිනවා වගේ මාව ටෙලි නාට්‍ය වලින් දැකලා පුරුදුයි. පෙලක් වෙලාවට යුවලවල් ඉන්නවනේ කතා කරලා වුණානේ මෙහෙම කී අත අල්ලගෙන ඉන්නේ විවිධ භාෂාවන් ඒගොල්ලොත් එතනදී වචන වලින් ඇරෙන්න ගොඩාක් දේශා නිවේදනය කරගන්නවනේ අත් ඇඟිලි හැර එහෙම කරනවා මෙහෙම මේ ඔරියානි අර පිරිතර පෙමදාන කවුද දැන් ඉන්නේ මේ පැත්ත බලන්න දැන් යාට ඕන ගෑනු ළමයාගේ මූණම දිහා බලන්නේ කවුද අර නළුවානේ අර මොන නළුවා අරුවානේ අර නළුවා කොහොමද ඉතින් අපිට කවුද පොල් පිටකේ කපා ගන්න බැරි ඔයගේ ඕනතර ඒ කියන්නේ අර තම පෙම්වතේගේ ආකර්ෂණය වෙන පැත්තකට ගිය ගම ඉවසන්න බෑ මේක ওই විදිහටම තියෙනවා ෂේක්ස්පියර්ගේ ඔතැලෝ නාටකේ ඉතින් මේක මට පොඩි එකක් හිතුණා මෙහෙම කියන්න අපි මේ කතා කරපු දේවල් ඔක්කොම කැටි කරාම හරි ලස්සන තැනකට ආවා මොකද්ද කාය භාෂාව පෙලක් අය
තමා තුළ තියෙන දේ sannivedanaya කරනවා. පෙළක් අය කාය භාෂාවෙන් උත්සාහ කරනවා තමා තුළ නැති දේ තියෙනවා කියලා පෙන්වන්න. ඒකට නම් හොඳම උදාහරණය තමයි ওই ප්‍රාදේශීය සභා පළාත් සභාව වෙන මන්ත්‍රීවරු මට මේ ඊයේ වෙනදත් අත්දකින්න සිදුුණා. ඊයේත් එහෙම වුණා. උත්සවයකට ගිහලා මම චූට්ටක් කොට නැගිටින මීට මේ වයරෝල් දාන්නේ මොන්නේ එයා ඉන්නේ මෙහෙම. කතා කරන්න බයයි. ඇයි? දැන් මම ඔබතුමාව දන්නේ කවුද කියලා. කතා කරන්න බයයි. සිංහලෙන් කියනවා මේකට හරක උඹෑ කිව්වම අහුවෙනවනේ. හරක කියලා. උඹෑ නොකිය ඉන්න තාක්කල් අපි හරක කියලා දන්නේ. ඒක නිසා ඉන්නේ මෙහෙම. ඔක්කොමටම ඉස්සෙල්ලා ඉඳ ගන්න යනවා. දැන් උත්සවයක කතා කරුවා නම් අපි පොඩ්ඩක් බලනවානේ. හරි මහාචාර්යතුමා උතන මං කොතනද ඕන ඉඳ ගන්න කියලා පොඩි සාම්‍යයක් ඇතිව අහනවනේ. ඒ ඇයිලක් නැහැ. ඉස්සරහම තියෙන කෑ ඉඳ ගන්නවා. මගේ අප්පච්චි ඒක නිසා රත්තරන් දෙයක් කිව්වා. මොකද්ද? කිසියම් ආරාධනයකින් උඹව ගෙනිච්චනම් මගේ පුතේ උත්සවයකට මොකට හරි ඉස්සරහම පුටේ ඉඳ ගන්න එපා. ගිහිල්ලා පිටිපස්සෙම සීට් එකේ ඉඳ ගන්න. මං අහනවා ඇයි අප්පච්චි? ඔයාව ඉස්සරහම ඉඳවන්න ඕන නම් එක්කෙනෙක් ඇවිල්ලා එක්කන් ගිහින් ඉඳවයි. එතකන් ඔයා ඉඳ ගන්න එපා. ඊට වඩා විලි ලැජ්ජාවයි ඉස්සරහම ගිහින් ඉඳගෙන ඕක නෙමෙයි පුටුව ඔයාගේ පුටුව අතන කියලා මස්සට යවන එක. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. අරනි ආයුර්වේදේ භාවිත කරපු සංකේත සංවේදනයේ සඳහා මේ පෙළක් වෙලාවට හාස්‍ය ජනක සිද්ධියක් වෙන්නත් පුළුවන්. නමුත් බුද්ධියෙන් මේ දේශ බලන්නේ කියලා මා ඉල්ලා හිටිනවා. එවකට මේ පිරිමින් කොණ්ඩේ බැඳලා මෙන්න මෙතනට අල්ලලා කොණ්ඩේ බඳිනවා ස්ට්‍රීන් වගේ. අංගම් පොරසටන් කරු එහෙම බැඳලා තියෙන්නේ සතුරාගෙන් පොළු පහරක් එහෙම ආවම ඒ අවශෝෂණය කරගෙන මේ බර මේ දෙයට තව කරුණක් වෙලා තියෙනවා. මේ ටික තමයි හාස්‍ය ජනක සිද්ධි. පෙළ පිරිමින්දලා දින කොණ්ඩේ වවලා දාලා මේ හරියට කොණ්ඩේ වවලා. මම බැලුවා මේකේ හේතුව මොකද්ද කියලා. ඉතින් මට ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සහාය ලැබුණ මේ තේරුම් ගන්න. ඉස්සර කාලේ පිරිමින්ට යම්කිසි ලිංගික දෝෂයක් තියෙනවා නම් එහෙම කුමන ආකාරයේ දෝෂයක් වේවා කනට කරාබුවක් දානවා. පස්ලෝ වලින් කනට කරාබුවක් දානවා. එතකොට සාමාන්‍ය සමාජයේ දන්නවා මේ කනට කරාබුවක් දාලා ඉන්න පිරිමිට දෝෂයක් තියෙන විත්තිය. ඒ නිසා ස්ත්‍රීන් වැඩි මේ අය ගැන මෙයාත් එක්ක විවාහ යෝජනාවකට වගේ යන්නේ නැහැ. ඒ කරාබුවක් දාලා ඉන්න පිරිමින් හරි බයයි මිනිස්සුන්ට පේනවට මේක. ඒ නිසා කොණ්ඩේ වවලා දා ගන්නවා කනේ තියෙන කරාබුව නොපෙනෙන. බලන්න සමාජයේ කාලෙන් කාලයකට වෙනස් වෙන විට හැටි. දැන් එවකට කරාබු දැමමිනි හරි ලැජ්ජාවෙන් ඉන්නවා. ඒ වහ ගන්න හදනවා. හැබැයි වර්තමානයේ මම දකිනවා කරාබුකුත් දාගෙන කොණ්ඩේ හොඳට බැඳගෙන ඒක මෝස්තරයක් හැටියට තව සංඥාවක් දෙනවා මම මාර මිනිහෙක්. නමුත් ඒ හැමෝම මතක තියාගන්න හොඳයි අතීතේ නම් මෙහෙම කළේ ලිංගික දෝෂ වලට කියලා බලන්න පුදුමාකාර සංවේදන ක්‍රමයක්. ඉතින් අපේ රටේ මිනිස්සුන්ට පුදුම සාක්ෂරතාවක් තියෙනවා කියලා කියන්නේ මේ අකුරක් නම ලියා ගන්න පුළුවන් ලිපිනේ ලියා ගන්න පුළුවන් නම් විතරක් කිව්වනම් ඒ ඇති වැරද්ද නැවත නිවැරදි කළ නොහැකි. හරි? සාක්ෂරතාව කියන එක කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව. මෙතනට මේ විදිහට සපත්තු දෙක දාගන්න. නැත්තම් එයා නෙමෙයි. දැන් වෙනකොට අපේ විශ්වවිද්‍යාලවල අපිත් එක්ක ඉගෙන ගත්ත සමහරු ඉන්නවා ලොකු ආයතන වල නිලධාරි මාත්‍රු ඒගොල්ලන්ට කලින් හොඳට ඇවිදගෙන යන්න පුළුවන්කම තිබ්බා. මේ දැන් ලොකු නිලධාරි වුණාන් පස්සේ මම පොඩ්ඩක් නැගිටලා පෙන්නනවා ඇවිදින්නකොට පොඩි මෙන්න මෙහෙම පොඩි නෑ හලෝ
කෙලන. එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ මේක මාර සංකේතයක් මම ලොකු පොරක් කියලා කියනවා. මං කිව්වා මේක වෙලාවක මම ඔයාට හොඳට කැම්පස් එකේ ඉඳදී කෙලින් ඇවිදින්න පුළුවන්කම තිබ්බනේ. මොකද්ද? ජයලාල් මොනවද මේ කතා කරන්නේ? මේ ස්ටේටස් ඇන්ඩ් රෝල් මේ කියන්නේ තත්ත්වය සහ කාර්යය. තත්ත්වය සහ කාර්යය තියෙන මේ නැවිලා ඇවිදින එක කියලා. නැත්නම් කතා කරනකොට පෙරක් වන්නසු දැන් බලන්න අපේ මහා සුන්දර මහාචාර්යතුමාලගේ මේ උගත්කම ප්‍රකට වුණේ කවදාකවත් මේ විදිහට නෙමෙයිනේ. දැන් මම මේ කතා කළොත් අසන්ත මහත්මයාත් එක්ක දැන් අපි කියමු මේ අපිට ඩයස් මහත්මයා ඇවිල්ලා තියෙන අපිට කියන්නේ මෙතන මේ ඩ්‍රම් එක ගත්තාම මේක ගැට බෙරේ නේද මිස්ටර් එහෙම so I don't know මං කියන්නේ මට ওই වගේ කතා කරුවාම මාර ලොකුයි. දැන් එකෙනෙක් හිටියේ මම වගේ කතා කරා මෙලකල මං හරි ආසයි ජයලාල් මේ ලිං වලින් වතුර බන්න බට් මම එහෙම කිව්වම මාර ලොකුයි. මං කියන්නේ මේකට සාක්ෂරතාව නෙමෙයි මේකට කියන්නේ අමු ගොංකම. එහෙම කිව්වම හොඳයි. ඒ කියන්නේ අපි පිටින් වැටෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඩූංගල අල්ලගන්න මහා දූපත් වැසියු ටිකක් අපි. මං කියන්නේ ඒ මොළ ටික සුද්ධ වෙන්න ඕන. දැන් මං අහන්න ඕනේ මට මේ මොකද අපිට මෙහෙම වෙන්නේ ඇයි කියලා තව කාගෙන්වත් අහන්න ඕනේ අපෙන්ම අහන්න ඕන. කන්නඩියක් ගාවට ගිහලා පුළුවන් නම් නිරූතෙන් හිටගෙන බලන්න ඕන මට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට තේරෙන මගේ ඇතුළ කියවන්න පුළුවන් වෙන්න ඕන. ඔකට ඔහොම ඇතුළ කියවන්න පුළුවන් කිව්වට හරියන්නේ නැහැ. ඔක කියනවනම් ඔයාට පුළුවන් වෙන්න ඕන self scan එකක් කරන්න. එහෙම කිව්වම ඒක මාර ලොකුයි. ලොකු පඩියක් ලැබෙනවා ඇතියට කියලා එහෙමයි කියන්නේ. මෙන්න මේ අවිචාරවත් අධ්‍යාපනයෙන්ම තමයි මේක උනේ. මේ මහාචාර්යතුමාලාට මම එකඟයි. අධ්‍යාපනයේ කුණු කාණු පල්ලට ගිහිල්ලා ඉවරට